ඔයත් කඩේට කටින් ඩිස් එකක් ගේන්න ගිහිල්ලා කටින් ඩිස් එක ගෙනාවට පස්සේ මෙන්න මේ අමාරුයි වෙන්නද? ඔක වෙන්නේ මෙහෙමයි. මේ කටින් ඩිස් වල 4 සයිස් එක 4.5 සයිස් එක කියලා සයිස් දෙකක් තියෙනවා. හරිද? ඔය මොන සයිස් එකෙන් ඔයා වැරදිලා ගෙනාවත් මෙන්න මේව දැම්මහට පස්සේ මේ පැත්තට ඔහොම තියෙද්දි එහෙමනම් මෙන්න මේක දාන්න එපා. මේක දාලා තද කරන්න එපා. මේක අන්බැලන්ස් එකේ කැරගෙන එක අනතුරුදායකයි. ඒකට තියෙන ඩියුටි වැඩක්. ආපහු කඩේ දුවන්න ඕනේ. මෙන්න මේ කොටසේ මෙන්න මේ කට්ට දෙක තියෙන්නේ මෙන්න මෙයාට හොඳට හිර වෙන්න. ඒ වුණාට අපි මේකේ යට මෙන්න මේ පැත්ත තමයි යටට දාන්නේ සාමාන්‍යයෙන්. ඒක තමයි හරි විදිය. මේක පොඩි ට්‍රික්ස් එකක්. මේක ඒනට සේෆ්ටි නෑ. නමුත් ඉතින් කරන්න දෙයක් නැති වෙලාවට ඔන්නෝම දාලා මේක දැම්මට පස්සේ අර ලූස් එක නෑ. 4 තලයක් 4.5කට 4.5 4 ඕන එකට දාලා මේක තද කරලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කිසි අවුලක් නෑ. ඔයගේ තව ටෙක් ටිප්ස් තියෙනවා. ඒවා ප්‍රැක්ටිකල් එකකින් වැඩ කරනකොට එන ඉෂුස් වලට කරන්න තියෙන දේවල්. සබ් එකක් දාලා රැඳිලා ඉන්න. හොඳ වීඩියෝ ටිකක් ගෙනල්ලා දෙන්නම් ඉස්සරහට.